මේ වෙන විට අතරම ලෝකෙ වටේම ඉන්න මිනිස් සංහතිය අභිරහස් ලෙස මේ විශේෂයෙන්ම ගොඩාක් බුද්ධිමත් අය මේ බුද්ධි ගැන අපි ගොඩක් කතා කරනවා මේ වටේ රටවල ලෝකෙ වටේම ඉන්න බුද්ධිමතුන්ගේ කතාවක් සංවේදනයක් තියෙනවා. ඔවුන්ගේ විශාල කතිකාවක් තියෙනවා. මේ වෙන විට මේ ලෝකෙ වටේම මේ මහාචාර්යවරු ආචාර්යවරුන්ගේ විශාල කතිකාවක් මේගොල්ලෝ chart එකක් ගහපුවා මේ YouTube එකෙත් මේ මෑතකදී මේ වගේ එළිදරව් කිරීමක් කරා. බුද්ධිමතුන් ඉන්නේ කොහෙද කියන්නේ. මේගොල්ලන්ගේ මේ chart එකේදී මේගොල්ලෝ ලෝකයේ ඔක්කොම දාන එක එක රෑන්ක් වල. ඇමරිකාවේ, යුරෝපයේ, ජර්මන් වල, බ්‍රිටිෂ් වල, ලෝකෙ වටේම අරාබියේ, අප්‍රිකාවේ හැමතැනම ඉන්න මිනිස් සංහතිය දානවා. යම් කිසි ක්‍රමවේදයකට සකස් කරනවා. සකස් කළා මේකට අසු වෙනවා මෙහෙම බලාගෙන යනකොට ආධ්‍යාත්මික දියුණුව කොටසේ ඉන්නේ ලංකාවේ. ආධ්‍යාත්මික දියුණුව කොටසේ ඉන්නේ කොහොමද ඔබ හොයාගන්නේ? මේ දැනෙන ස්වභාව අතර විශේෂ වූ ජානීය ස්වභාවය මේ දෙරණතලේ උපදින දරුවන්ගේ ජානවල තියෙනවා. මේක රහසක් වගේ එකක්. මේකට හේතු ගොඩාක් තියෙනවා. මේ වගේම වුන් ඒ වගේම ස්වභාවයක්, ඒ වගේම මේ ඥාන සංයුතිය DNA RNA සංයුතියේ ස්වභාවය හා සමාන ස්වභාවයක්. ඒ විදිහම සුවිශේෂී ස්වභාවයක්. ඒකත් තියෙන්නේ ඔය DNA RNA සංයුතිය තුළ තියෙන කම්පන ස්වභාවයක්. ඒ වගේම ස්වභාවයක් මේ ඉස්රායල් ප්‍රවේශයන්ගේ තියෙනවා. ඔවුන්ගේ වාර්තාව මේ කියන්නේ. මේ ආරණස ගන්න මේ ඔවුන්ගේ වාර්තාව කියන ඔක තියෙනවා ඔබ YouTube එකේ එක තැන්වල එක විදිහට එක්කෙනා මතු කරලා තියෙනවා ඔක වාර්තාවක්. දැන් ඔය ඔන්නෝක නිසා ලංකාවට බලපෑම් ගොඩාක් වැඩි කවුරුත් දන්නේ නැති පැතිවල. දන්නේ නැති පැතිකඩයන් ඔස්සේ විශේෂයෙන්ම නව නිපැයුම් නව නිර්මාණ ලංකාවේ දෙන්නේ නැහැ නැගිටින්න. අනිවාර්යෙන් ශිෂ්‍යත්ව දෙන්න ඕන. අනිවාර්යෙන් ඒවට දෙනවා. විශේෂයෙන්ම මේ එම්බසි පවා මේවට අතරම ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යයෙන්ම මේවට ශිෂ්‍යත්ව දෙන්න ඕන. අනිවාර්යයෙන්ම මේ A level O level විභාග වලින් දරුවට ශිෂ්‍යත්ව දෙන්න ඕන. එයාලගේ නිර්ණායක එහෙමයි. ඊළා උන්ගේ රටවලට ගන්න ඕන. මේ රටේ තියන්න එපා කියන. මේ රට මෙවැනි ස්වභාවයකට හසු වෙලා මෙවැනි දෙයකට හසු වෙලා තියෙන බව මෙවැනි දෙයක් සිද්ධ වෙන බව මේ රටේ මිනිස්සු දැනගෙන ඉන්නවා. මේ ලෝකෙ මේ වගේ දෙයක් සිද්ධ වෙන බව. විශේෂයෙන්ම මේ ලංකාව. ඔබ හිතනවා සමහරවිට මේ හැම රටකම මේ වගේ දේවල් කරනවා. හැම රටේම මේ වගේ දේවල් ඉන්දියාවේ විශේෂයෙන් කරනවා. හැබැයි ලංකාව සුවිශේෂී ඉලක්කයක් කරගෙන. ලංකාව මෙතෙක් බිහුණු සවම ගන්න බලනවා. මේගොල්ලන්ට ඒකට හේතු ගොඩාක් තියෙනවා. මේගොල්ලෝ බලනවා අතීතයක් නෑ ඇමරිකාවේ. අවුරුදු 800යි. අනිත් රටවල අතීතය බලනකොට ඒව අඩුයි. මේගොල්ලෝ බොරු අතීතයක් ලිව්වේ විජේ කුමාරයාගේ. මේගොල්ලෝ දකින්න ඊට එහා ගැඹුරු අතීතයක් තියෙනවා. රටබුම් බැලුවා මේගොල්ලන්ට පේනවා මේවා SMS ඒවා නෙමෙයි මේ ප්ලේන් හදලා තියෙන්නේ. ඔය දැන් ඉන්න අර සහෝදරයෝ නෙමෙයි මේ ප්ලේන් හදලා තියෙන්නේ ඊට අවුරුදු 5000කට කලින් හදලා තියෙනවා. ඔවුන්ට රාවණායම උඩට ඒ කඳවුර වලට ගියාම අලුපව හම්බ වෙනවා. ඒ ප්ලේන් වැඩ කරපු මැෂින් වල යම්කිසි ක්‍රියාත්මක වුණු රටාවක් විතර මේව අලුපව තියෙනවා. මේවා ඔවුන් නිකන් අත්හරින්නේ නැහැ. ඔවුන්ට මේවා අර අනිත් ඒවා වගේම ගවේෂණය කරනවා. ඒක ඔවුන්ට තවත් ඒවා අසු වෙනවා. මෑත යුගයේ මේ වෙනකොටත් ඔවුන්ට අසු වෙනවා. විශේෂයෙන්ම ආතසි ක්ලාක් වගේ අය ඉහි වෙනකොට ඔවුන් තවත් ඊටපත් වෙනවා. එවැනි අය අපේ රටෙන් ගිහිලා අතුරුදහන් වෙච්ච ඒවා ගොඩක් තියෙනවා. එවැනි පුච්චලයෝ හිටපු ගම එක්ක කියනවා උඩ හැදිලා කියලා එකපාරටම අතුරුදහන් වෙනවා. ඔවුන් නැති වෙනවා. මේ යුගයේ වෙන විටත් තියෙනවා. මේ ලංකාව කොහොමද අපිට ලෝක බැංකුවේ ණය දෙන්නේ අපිට මේ මේවා දෙන්නේ ඔය අමුරුදු ඒවා මේවා කියලා දෙන්නේ අපිට තියෙන ආදරයට නෙමෙයි අපේ රට ණය කරගන්න.
මේක සැලසුම් හොඳට ඉලක්ක සහගතව තියෙනවා. මේක විද්වතුන් දන්නවා. මේ රට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ රට වෙලා නෙමෙයි. මේ රට කරනවා. මේ මිනිස්සු අසරණයි. මේකට හේතුව එක පැත්තකින් නිවන. මෙවැනි දහමක් දේශනා කිරීම. ඒක තමයි අපේ කර්ම වෙලා තියෙන්නේ. ඒක තමයි අපේ ඒ කියන්නේ අපිට මේ බලපෑම එන්නේ ලෝකේ හැම රටකම තියෙන අර දෙකෙන් එකක් ඉන්නවා නම් හරි. අපි මුස්ලිම් කිව්වත් ඕකේ මරියා කියන්නේ ක්‍රිස්තියානි ආගමේ මරියතුමේ කියන්නේ ඔක්කොම එකම අම්මා. ඔය සේරම එකම දහමයි. ඒක විභේදනය වුණු ශාඛා අර කොටස් ටිකක් විතරයි. අර අපි කියනවානේ මේ ක්‍රිස්තියානි වෙනයි රෝමානු කතෝලික වෙනයි මේවා වෙනයි කියන වගේ එකක් ඒගොල්ලන්ට එච්චරයි ඒක. ඒ කොහමද දෙවියෝ ලෝකේ මවල තියෙන කතාව කොහේ හරි තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒගොල්ලන්ට ඒක ප්‍රශ්නයක්. මොකද එහෙම එකක් නෑ මේකේ. ලෝකේ එකම ධර්ම මේ ධර්මයේ විතරයි දෙවියෝ මවල නැත්තේ. මේක සබහා දහමක් කියලා පෙන්වන එකම දහම. සබහා දහමේ නිර්ණායකයක් ලෝකෙට විවර කරන්නේ. ඒක බුද්ධ කියලා කෙනෙක් නෑ කියන්නේ. අත්තම කිව්වොත් බලන්න මේ යුගය වෙනකොට මේ රට කොච්චර ණය වෙනවද? ණය සාගරේ ගිලන හැටි බලන්න. අපි හිතන්නේ අපේ දේශපාලකයෝ මේවට ඉත්ත කරගෙනයි තියෙන්නේ. ගොඩක් අය මේවා දන්නේ නෑ හරියට. හැමෝම හිතන්නේ එක්ක අරයා එක්ක මෙයා. එයා මෙයාව අල්ලලා තියෙන්නේ මේ බිලි කොක්කට මාළු බාලා තියෙන්නේ. ඒගොල්ලෝ අහුවෙලා ඉන්නේ. ඒගොල්ලෝ බැලුත් ඒගොල්ලන්ට කරගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ තර තියෙන තණ්හාවට ආසාවට අර කෙලෙස් වල ස්වභාවයට අසු වෙලා ඉන්නේ. අසු වෙලා ඒ පෙරේත වගේ කරාට මේක අර මේ විශේෂ මේකේ තියෙන කියන්න ඕනේ ඒවා ගොඩක් තියෙනවා. මම කියන්නේ කිව්වොත් මේක අපේ මේ වල අපේ Zoom එකේ වැඩසටහනේ මාතෘකාව එක නෙමෙයි. නමුත් ඒවා කියන අය ගොඩක් ඉන්නවා. නමුත් මේ මොකුත් නැතුව නෙමෙයි. හරියට බැලුවොත් මේ කතාව මොකක්ද කියලා. මේ රට නිකන් ණය වෙනව නෙමෙයි. අතරම සුද්ධ මේ රට නිදහස් කරන මේ රට ණය නැහැ. සුද්ධ ඩොලර් වලින් ගෙවන්න ඕනේ ඩොලර් 80ක් අපිට මතක හැටියට ඩොලර් වලින් ගෙවන්න ඕනේ රුපියලක් ගන්න. ඩොලර් වලින් ගෙවන්න ඕනේ රුපියලක් ගන්න. අද අපි ඩොලර් එකක් ගෙවන්න රුපියල් ගෙවන්න ඕනේ. මේ ක්‍රමය නිකන් හැදෙන්නේ නැහැ. මේක හදනවා. අපි හිතන්නේ අපේ නායකයෙක් ගැන කවුරු හරි ගැන. ඒ අපේ තියෙන ලිම්බැඩි මොලේට තේරෙන්නේ. මේක එහෙම කතාවක් නෙමෙයි මේක ඊට වැඩිය පරාසයක යන එක. මේක හඳුනා ගන්න. දැන් මේ යුගයේ වෙන විට බලන්න. ඇයි අපිට බුද්ධිමතුන් නැත්තේ? ඇයි අපේ දරුවෝ කොච්චර දේවල් හදනවද? අපේ දරුවෝ මේ වතුරෙන් දුවන ඒවා පව හදලා තිබ්බයි පෙරේද. ගොඩක් ඒවා අති විශේෂී අති සුවිශේෂී නිර්මාණ. එකක් එළියට අඩු ගානේ මාධ්‍යයකටවත් දාන්න දෙන්න. දාන්න හම්බ වෙන්නේ නැහැ. ඔය දරුවෝ කියලා දන්නවද? දරුවෝ කොහෙද කියලාවත් දන්නේ. අතරම අපේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ මේවා හඳුනා ගන්න ක්‍රමවේද තියෙනවා. තාක්ෂණික තියෙනවා. කියන්නේ ඒවට ඒ පාසල තුල පවා එවැනි සතියක් පවා පවත්වනවා. පවත්වලා ඒ දරුවෝ හඳුනා ගන්නවා. දරුවෝ හඳුනා ගන්න මේ දරුවා ඊට පස්සේ සමාජයෙන් අයින් කරන්න බව ඒ දරුවෝ දන්නෙත් නැහැ. ඒ දරුවන්ගේ දෙමාපියෝ දන්නෙත් නැහැ. ඒ නිසා ඔබ යමෙක් දක්ෂ නම් දරුවා පුළුවන් නම් සමාජයට වැඩි එකපාර දාන්න නැතුයි. දරුවාට දෙන්න නිපුණත්වය හැදෙන්න, දරුවාට දෙන්න දක්ෂතාව හැදෙන්න. හැබැයි මේ සමාජයේ අති භයානකයි. දරුවා පුළුවන් තරම් පරිස්සම් කරන්න. උකුස්සෝ ඉන්නවට හැගන්නේ. ඔබ හිතන්නේ යන්න ඔක්ස්ෆර්ඩ් වලින් හම්බුණා ශිෂ්‍යත්වයක් කියලා. ඔව් ඒක තමයි යාලා ක්‍රමවේදේ. ඊට පස්සේ ඔව් පුරස්කාරකුත් දෙනවා. ඊට පස්සේ දරුවා අපිට අයිති නැති කරනවා. අපිට අපේ දරුවා අයිති නැති වෙනවා. ඒක ඇත්ත කතාව. ඊට පස්සේ දෙමාපියෝ හිතනවා දැක්කනේ මගේ දරුවා ගිහිලා ඔක්ස්ෆර්ඩ් ගිහිලා දැක්කනේ දැන් ඒකේ ඩිග්‍රියක් ගහලා දැන් ඉන්නේ රටේ දැන් මේ හොඳ තැනක ඉන්නේ කියලා. හොඳ තැනක නෙමෙයි අපේ රටේ සම්පත් අහිමි වෙලා තියෙන්නේ. අපේ බුද්ධිමංකොල්ලේට අපි අසු වෙලායි. මේක බුද්ධිමංකොල්ලේ. මේක බැලුමට පේන්නේ නැහැ නමුත් මේක බුද්ධිමංකොල්ලේ. හොඳින් බලන්න. හොඳින් බැලුවොත්